හායි කොහමද? ඉතින් අද ජනවාරි 7යි 2026 මේක රෙකෝඩ් කරද්දී ඉතින් ඔල්රෙඩි මේ අවුරුද්දෙන් දවස් 7ක් ගිහිලා. හැබැයි අද උදේ තමයි මම මගේ ජර්නල් එක සෙටප් කරලා ඉවර කරගත්තේ මේ අවුරුද්දට. මොකද යුෂුවලි මම මේ වැඩේ 31 එක හරි ලස්සනට වෙලාව අරගෙන පිළිවෙලට ඉවර කරගන්න අවුරුද්ද පටන් ගන්න කලින්. හැබැයි සියලුම ශ්‍රී ලාංකිකයෝ වගේ මමත් මේ අවුරුද්ද පටන් ගනිද්දි ෆ්ලැට් කැසයි හැම්මිරිසාවයි ඔක්කොම තිබුණ ලෙඩවල් ටික හැදිලා මේ මම ගොඩක් අසනීප වුණා. ඉතින් මං හිතපු විදිහට මට ඉවර කරගන්න බැරි වුණා. හැබැයි කමක් නැහැ. 365න් තව 358ක් තියෙනවා අපිට ජර්නල් කරන්න. සහ මේ මගේ ට්‍රැකර්ස් ඔක්කොම මම ඔල්රෙඩි ට්‍රැක් ඩවුන් කරගෙන තිබ්බේ. ඒක හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ජර්නල් එක ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ මේක. ජර්නල් එක අපේ ඉන්ටෙන්ෂන් එකත් එක්ක වෙනස් වෙනවා. අපි මොකටද ජර්නල් කරන්න කියලා. අපේ රික්වයර්මන්ට් එකත් එක්ක ඉන්ටෙන්ෂන් එකත් එක්ක ජර්නල් කරන විදිහත් වෙනස් වෙනවා. මට අනුව මගේ ජර්නල් එක කියලා කියන්නේ මගේ හොඳම යාළුවා. මම යුෂුවලි මගේ මේ ෆීලිංස් ඉමෝෂන්ස් සහ කන්ෆෙෂන්ස් කියන්නේ හරි අඩුවෙන්. මොකද මම හරි කැමති නැහැ ජජ්මන්ට්ස් වලට. හැබැයි දැන් නම් එහෙම කියන්නේ නැති තරම්. ඉතින් මේ පොත තමයි මගේ දුක සතුට ෂෙයා කරගත්ත තැන. මගේ කන්ෆෙෂන්ස් කිසිම ජජ්මන්ට් එකක් නැතුව බෙදාගත්ත තැන. මාව ඕගනයිස් කරපු තැන, මාව ප්ලෑන් කරපු තැන, මගේ හීන එකතු කරලා හරි පරිස්සමට තියපු තැන, මගේ අනාගතය දැකපු තැන සහ මාව අලුත් වර්ෂන් එකකට හදාගන්න මම ප්ලෑන් කරන තැන. ඉතින් මට අනුව මේක මට ගොඩාක් වටිනවා. සහ මේක මගේ ඩේලි මෙඩිටේෂන් එක, මගේ ඩේලි තෙරපි එකේ පාර්ට් එකක්. කොටිම කියනවා දැන් මගේ ඩේලි රුටීන් එකේ පාර්ට් එකක්. ඉතින් මට අනුව ජර්නලින් කියන දේ හරිම වටිනවා. හරි. දැන් මේ පොත ගැන කතා කරොත් මම මේකේ ස්ටෝරි එකක් දැම්මහම මේ මගෙන් කීප දෙනෙක්ම අහනවා ස්ටෝරි එකට රිප්ලයි එකක් විදිහට මේ පොත කොහෙන්ද ගත්තේ කියලා. ඉතින් මේ පොත ගත්තේ මම තීමු එකෙන් අවුරුද්දකට විතර කලින්. මේක ගණිද්දි නම් රුපියල් 4000ක් විතර වගේ තමයි උනේ. හැබැයි දැන් මං හිතන්නේ 5000ක් 5500ක් විතර වෙනවා මේ ටැක්ස් ඉෂුව එකත් එක්ක. හැබැයි මම හිතන්නේ මේකේ pages 3000ක් විතර තියෙනවා. සහ මේවා blank pages. ඉතින් journaling කරන අය දන්නවා blank page එකක තියෙන වටිනකම when it's come to creativity and making customized pages. හැබැයි මෙහෙමයි ඔයාලට තියෙන පරණ ඩයරියක්ද කොපි පොතක්ද මොකක්ද කියන එක අදාළ නැහැ ජර්නලින් පටන් ගන්න. මම මගේ ෆස්ට් ජර්නල් දෙක විතර ලිව්වේ ඩයරිස් වල. ඊට පස්සේ ප්‍රොපර්ලි අර ජර්නල් විදියට අර හරි ක්‍රියේටිව් විදියට පටන් ගත්ත ෆස්ට් ජර්නල් එක මට මතකයි. ඒ පොත මම ගත්තේ ගෝල් ෆේස් එකේ බුක්ස් විකුණන ආන්ටි කෙනෙක්ගෙන්. එයාට උදව්වක් විදියට මට ආව දැක්කම පොතක් ගන්න හිතුණා. මේ ඒක තමයි මම ප්‍රොපර්ලි ජර්නල් එකක් විදියට මේන්ටේන් කරපු ෆස්ට් බුක් එක දැන් අවුරුදු 2කට විතර කලින්. ඒක තමයි පොත ගැන කතාව. හරි, අපි දැන් යමු ඇතුළට. So මේ තමයි first page එක 2026 journal setup එකේ. මම මේක ගිය අවුරුද්දේ කරා. A letter to the girl coming from 2025. මම ගිය අවුරුද්දේ ලිව්වා මේ වගේම ලියුමක් to the girl coming from 2024. මේක මට මේ ලියුම ගොඩක් උදව් වෙනවා. මගේ chapter එක මගේ ඔළුවෙන් 2025 chapter එක close කරලා officially close කරලා. ඒ කියන්නේ closure එකක් දීලා අලුත් අවුරුද්දට enter වෙන්න. මගේ life experiences, lessons, මගේ ඔක්කොම ඒ කියන්නේ මගේ emotional roller coaster එකක ගියපු අවුරුද්දක් ගිය අවුරුද්ද. ඉතින් ඒ හැමදේම හරි ලස්සනට wrap up කරලා මට මං වෙනුවෙන් මොකක්ද කියන්න ඕනේ කියන දේ ඇඩ් කරලා ලියපු ලියුමක්. ඉතින් කොච්චර අසනීප තිබ්බත් මම පළවෙනිදා මේ ලියුම ලිව්වා. ඉතින් ඒක තමයි first page එක. මම හිතනවා මේ ගොඩක් වටිනවා කියලා. It's like a part of a meditation that you're telling your future self that what you want to do and what do you think it would be. It's really nice feeling. ඉතින් ඒක තමයි first page එක. and මේ colors ඔක්කොම ගැන කියන්න ඕනේ මම art දන්න මිනිස්සෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ මට චිත්‍ර එහෙම අඳින්න බෑ. දේසයන් පෙට්ටියක ප්ලැටිනම් පෙට්ටියකුයි මං ගාව කලර් පෙන්සිල් මේ සෙට් එකකුයි තියෙනවා. මට හිතේන විදියට මම ඕකෙන් වැඩ දා ගන්නවා. මොකද මේ මගේ පොත කවුරුත් බලන්නේ නැහනේ. ඉතින් ඒක අර ඒ කලරින් පාර්ට් එක මම මාර එන්ජොයි කරනවා. සහ ඒක it's like a meditation to me. so ඒක හින්දා මම හිතන විදිහට ඇඳගත්ත කලර්ස් ඒවා ගැන ඉස්සර හිතන්න එපා. ඔයාට ස්කිල් එක තියෙනවා නම් ඕන් කැමති ලස්සනට විදියකට එක් කරගන්න. okay. ඊට පස්සේ second page එක මේ අවුරුද්දේ cover එක මට ඇත්තටම මේ මම කලින් කිව්වා වගේ මම අඳින්න දන්නේ නැති හින්දා මට ඊට වඩා ලේසි මේ ටික ඔක්කොම මේ
ඩොකියුමන්ට් එකට අලගෙන කලර් print out එකක් අරගෙන අලව ගන්න එක. ඉතින් ඒක තමයි මම කරේ. මේක මේ ඔක්කොම වගේ Pinterest එකෙන් ගත්ත pictures අරගෙන මම collage එකක් වගේ හදාගෙන මම ඒක print කරගත්තා. print කරගෙන මට කැමති ආර්ට් විදියට මම ඒක අලවලා මට ලියන්න ඕන දේවල් මේ අවුරුද්ද වෙනුවෙන් ලිව්වා. ඒක තමයි මේ cover එක. ගොඩක් වෙලාවට මේක නිකන් mini version of vision board වගේ. මොකද මගේ vision board එක තියෙන්නේ බිත්තියේ. ඉතින් ඒකින් හින්දා මේක නිකන් අර mini version එකක් වගේ පොඩි ටිකක් දේවල් add කරලා සහ මේ අවුරුද්දේ මගේ version එක මම Atomic Habits book එකෙන් ගත්ත දෙයක් තමයි මේ this year I am 1% better every day. ඉතින් ඒක තමයි තියෙන්නේ. and මෙතන මම වෙනුවෙන් ලියාගත්ත දෙයක් තියෙනවා my most powerful, creative, winning, healthy, productive, peaceful and happiest year. මේ year එක වෙනුවෙන් මම දාගත්ත description එක. එතකොට මම හැමදාම මේක බලද්දී I know this year is going to be my productive, powerful, happiest year. So yeah. අනිත් දේවල් නම් මේක pictures that related to my dreams and all. So yeah. මේක තමයි cover එක. ඔයාට ආටිස්ටික් ස්කිල්ස් තියෙනවා නම් print outs ගන්න ඕනේ නැහැ. ඔයා ලස්සනට මේක ඇඳ ගන්න. ඒක මම හිතන්නේ සෑහෙන වටිනවා මේ print කර ගන්නවට වඩා. again ඊළඟ page එක calendar එක. again මට කම්මැලි හිතුණා මේ අවුරුද්ද calendar එක ඇඳ ඉන්න සහ වෙලාව තිබුණෙත් නැහැ. මම ඉතින් අර මේ ටික print කර ගනිද්දි calendar එකක් print කරගත්තා. මම usually calendar එක අර මගේ ලේසියට මේක paste කර ගන්නවා හෝ ඇඳ ගන්නවා. මොකද මට අර Saturday Sundays ටික බලා ගන්න ලේසි සහ මේ මගේ holidays වෙනස්. මම වැඩ කරන්නේ US calendar එකට. එතකොට මට හම්බ වෙන්නේ US holidays. එතකොට හැමෝටම හම්බ වෙන holidays මගේ holidays නෙමෙයි. ඉතින් මම සාමාන්‍යයෙන් ඒක highlight කර ගන්නවා මගේ calendar එකේ මගේ holidays තියෙන්නේ මොනවාද කියලා සහ මගේ leaves ටික plan කර ගන්න පුළුවන්. ඒ ටික මම සාමාන්‍යයෙන් plan leave ටික දා ගන්නවා මේකට. එතකොට මගේ trips ඔක්කොම මගේ events තියෙන දේවල් ඔක්කොම මට plan කර ගන්න ලේසි. මේකේ ඒ ටික දාගත්තාම ඒක තමයි calendar එක. ඊට පස්සේ year planner එක මම සාමාන්‍යයෙන් boxes 12ක් ඇඳලා නිකන් අර summary එකට දැන් හිතන්නකෝ December month එකේ මොන හරි event එකක් කියනවා හෝ December month එකේ මොන හරි වැඩකට දැන් අපි කතා කර ගන්නවා කියලා. ඉතින් මම December month එක තාම මගේ journal එකේ set up කරගෙන නැහැ නේ. එතකොට මම කරන්නේ මේකට ගිහලා ටක් ගාලා note එකක් දා ගන්නවා. මේක තමයි ongoing project එක. එහෙම නැත්නම් ongoing event එක. එතකොට මට පොඩි idea එකක් තියෙනවා මේ date එක මේ මාසේ booked. එහෙම නැත්නම් මේ date එක මේ මාසේ මම already occupied on something else කියලා. ඉතින් මේ මගේ year planning එක. මේක හරීම අර summarize version of the planning. මීට අමතරව මගේ monthly plan එකේ මම ගොඩක් in detail planning කියන දේ කරනවා. ඊට පස්සේ ඊළඟ එක this year I want. මේක අර vision board එකේ mini version එක වගේ තමයි. මම මගේ health එක වෙනුවෙන්, මගේ career එක වෙනුවෙන්, මගේ mental peace එක වෙනුවෙන්, මගේ personal development එක වෙනුවෙන්, මගේ entertainment වෙනුවෙන්, මගේ dreams and bucket list එක වෙනුවෙන් සහ මගේ financial stability එක එහෙම නැත්නම් wealth එක වෙනුවෙන් මම මොනවද මේ year එකේ කරන්න කියන දේ categorize කරලා මම bullets විදිහට ලියා ගන්නවා. okay wealth එක වෙනුවෙන් මම හැම මාසෙම measure එක ගානක් මේ account එකට deposit කරනවා. so end of the month මට මේක හම්බ වෙනවා. මම මගේ health එක වෙනුවෙන් මේ දේවල් කරනවා. මේ supplements ගන්නවා. මේ විදිහට steps ගන්නක goal එකකට යනවා. ඒ වගේ මට මේ අවුරුද්දේ this year I want for this part of my life I want these things කියලා මම bullets විදියට ලියා ගන්නවා. so මම category ටික ලියාගෙන තියෙන්නේ. දැන් මේක bullets ටික fill කර ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ page එක again so much colors I don't know. This is for my content people. මේක මම වෙනුවෙන් දාගත්ත challenge එකක් මේ අවුරුද්දේ. මම මේ අවුරුද්දේ YouTube start කරේ. ඉතින් මම 12 months 40 contents කියලා මම වෙනුවෙන් challenge එකක් ලියාගත්තා. ඉතින් මේකේ තමයි මම ඒක track down කරන්නේ. කොච්චර contents ගන්නට කරලා තියෙනවද? planned contents මොනවාද? ඒවා release කරන්න date එක මොකක්ද වගේ දේවල් මම මේකේ ලියනවා. ඉතින් මගේ YouTube එකේ logo එක මම paste කරගත්ත අරගෙන සහ මම මෙතන ලියාගත්තා 1000 subscribers YouTube කියලා පොඩි dream එකක්. I don't know whether it will happen or not. It's just a vision. so එකක් ලියාගත්තා.
ඊට පස්සේ ඊළඟ page එක another challenge for me for this year it's a reading challenge. reading කියන දේත් මම මේ ළඟදී තමයි start කරේ ගිය අවුරුද්දේ. ඉතින් මම සාම reading වලට හරි අලුත් ළමෙක්. ඉතින් මම කියවන්නේ self development books. ඉතින් මට මේක consistently කරගෙන යන්න මේ habit එක master කරන්න මම වෙනුවෙන් challenge එකක් ලියාගත්තා. මාස 12ට මම books 12ක් මම ගාව already තියෙනවා. මම පොත් කියවන්නේ අඩුවෙන් කියන්නේ මට කියවන්න මම ටයිම් එක ගන්න අඩුවෙන් වුණාට මම පොත් buy කරනවා. ඉතින් මම ගාව already පොත් 12ක් තියෙනවා මේ අවුරුද්දට. ඉතින් මම එක month එකට ඒ book එක ලියලා ඒකට check box එකක් දාගත්තා. So this is like part of my life challenge. මම හැම මාසෙම ඒ book එක කියවලා ඉවර කර ගන්නවා කියලා. So ඒක තමයි මේ page එක. ඊළඟට මේ පැත්තට එන්නේ routines. AM routines and PM routines. මම routine එකක් කියන දේ දැඩිව විශ්වාස කරන ළමෙක්. සමහර කෙනෙක්ට කියනවා routine එකක් හරි boring කියලා. මට අනුව routine කියලා කියන්නේ collection of habits. අපි අලුත් habit එකක් start කරාට පස්සේ ඒ habit එක continuous කියන්නේ ඒක consistency එක අනුව තමයි ඒක routine එකක් වෙන්නේ. එතකොට මම මගේ අලුත් habit එකක් start කරාම මම ඒක මගේ routine එකට add කර ගන්නවා. මගේ AM routine එකට ඕ මගේ PM routine එකට. එතකොට මට මගේ ඔළුව දන්නවා. කියන්නේ මගේ muscle memory එක දන්නවා automatically මම ඊළඟට යන step එක මොකක්ද කියලා. හරියට අපි උදේ දැන් මම උදේ නැගිට්ටාම මට උදේ කියලා කියන්නේ හවස මොකද මම කරන්නේ night shift. මම දවල්ට නැගිට්ටාම මම automatically මගේ first step එක යන්නේ මගේ coffee එක හදන්න. ඒක දැන් මගේ brain එක දන්නවා. automatically නැගිට්ටාම යන්න ඕනේ එතනට කියලා. ඊට පස්සේ මම කරන්න ඕනේ. ඊට පස්සේ coffee එක හදාගෙන මම ඇවිල්ලා මගේ reading table එකේ වාඩි වෙනවා. මොකද මම ඊට පස්සේ කරන first day තමයි මේක. දැන් මම මේක අවුරුදු 3ක් විතර තිස්සේ කරලා මේ හැබිට් එක මාස්ටර් කරලා තියෙන්නේ. දැන් මට මේක අමාරු නැහැ. يعني මම මාව පුෂ් කරගන්න ඕනේ නැහැ මේක කරන්න කියලා. ඔටෝමැටිකලි මම ඇවිදගෙන එනවා. හැබැයි අලුතින් හැබිට් එකක් ඇඩ් කරාම like let's say reading. දැන් මම last year නේ ඇඩ් කරගත්තේ. දැන් ඒක මගේ routine එකට දාගෙන මම ඒක consistently follow කරනවා. නැත්නම් ඒක මට හැබිට් එකක් වෙන්නේ නැහැ. ඒක නිකන් like නිකන් කරගත්ත ටාස්ක් එකක් ඉඳලා හිටලා වෙන. ඉතින් ඒක හැබිට් එකක් කරගන්න නම් මම කන්සිස්ටන්ට්ලි කියන දේ හරියට මේන්ටේන් කරන්න ඕනේ. මට රුටීන් එකක් ඒකට වැදගත් වෙනවා. සහ මට මගේ රුටීන් එක කියන්නේ හැමදාම රුටීන් එක එකම නෙමෙයි. රුටීන් එක වෙනස් වෙනවා. එතකොට මටම ෆීල් වෙනවා අර වෙනස. ඒ කියන්නේ I'm enjoying the different routine having in my life. ඊට පස්සේ ඊළඟ page එක take me out. මේ take me out කියලා කියන්නේ වෙන කෙනෙකුට නෙමෙයි. මේ take me out කියලා කියන්නේ මටමයි. මේ මගේ solo dates track එක. So මම එළියට අරගෙන යන දවස් සහ ගිහින් කරන දේවල් පොඩි සමරි එකක් විදියට මේ මොකද මම මාර ගොඩක් solo dates යන මිනිස්සෙක්. ඒ කියන්නේ එහෙම solo dates කියලාම නෙමෙයි. හැබැයි මම හරිම enjoy කරනවා මම මාත් එක්ක ඉන්න time එක. ඔහේ shopping ගිහිල්ලා මාව ස්පයිල් කරගෙන සල්ලි වියදම් කරගෙන movies බලලා හොඳට කාලා මම මාත් එක්ක ගත කරන time එක මම මාර විදිහට enjoy කරනවා. ඉතින් මේ එක track down කරගන්න to see end of the year how many solo dates that I have went. Okay. ඊට පස්සේ එතනින් year plan එක ඉවරයි. මේ දේවල් තමයි මම yearly add කරගත්තේ. ඊට පස්සේ එනවා අපි monthly plan එකට. මේ January month එක start කරා. Again, I'm so sorry about the colors. It's just came to my mind. January එකේ මම ඒ month එකට goals ටික දා ගන්නවා. ඒ month එකට plan එකක් දා ගන්නවා. ඒ month එකේ මම month goal එකක් කියන්නේ month vision එකක් දා ගන්නවා. මේ මාසේ මම වෙන්න ඕනේ කවුද? සහ මේ මාසේ මගේ විෂන් එක මොකක්ද වගේ දෙයක්. ඊට පස්සේ මේ මාසේ කියන්නේ සමහර වෙලාවට අපිට දැන් ගත්තොත් මේ මාසේ අපිට මේ මාසේ මැද ඔයාලට එක්සෑම් එකක් තියෙනවා කියලා. ඒකට මේ මාසේ ඔයාගේ ගෝල් එක තමයි ඒක. හැබැයි ඒක ඉයර් එකටම වැලිඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ මාසෙට ඒක වැලිඩ් නේ. ඒකට මේ මාසේ this month මගේ first target for complete this exam with a very good result. That's it, right? So monthly plan එක තියෙනවා. මම අර කලින් කිව්වා වගේ year plan එක නැතුව full in detail plan එකක් තමයි මේකට add වෙන්නේ. මේක මෙහෙම නැතුව ඔයාට අර කොටු ගහලා හැම ලියා ගන්නත් පුළුවන්. මම අර daily journaling ගොඩක් කලාවට කරන හින්දා ඒක මම මගේ daily pages වල add වෙනවා. So මට මේ space එක ඇති. And මදි වුණොත් that's why I kept this one's blank. I can move to this part of the page. ඊට පස්සේ භයානකම් part එක expenses. මම අර කලින් කිව්වා වගේ මම මාව ස්පොයිල් කරගන්න හරි කැමතියි. ඉතින් මමට එක්ස්පෙන්ස් කරන්න ගියාම සමහර වෙලාවට
I lose the control. So usually හැම සතියෙම ඉරිදා හවසට මම මගේ expenses ඒ සතියේ ලියා ගන්නවා. මම cash carry කරන්නේ හරි අඩුවෙන්. ඉතින් මට අර cash track down කරගන්න එක අමාරු නැහැ. අනිත් card transaction ඔක්කොම එකේ message එකේ පෙන්නනවානේ. So it's easy for me to track down. So මම week එකම එකපාර Sunday හවස ලියනවා. So එහෙම තමයි expenses track කරගන්න. ඊට පස්සේ end of the month summary එක ලියා ගන්නවා. මම මගේ travelling එක කියන්නේ transport වලට කොච්චර pick me uber වලට use කළාද, මම එළියෙන් කෑම ගන්න කොච්චර use කළාද, shopping වලට කොච්චර use කළාද, like that I get a summary and I see whether I have anything that I can cut down that I unnecessarily used that when it's come to the next month. So එක track down කරගන්නවා. And my savings too. අන්තිමට තියෙනවා habit tracker එක. So this month I have 4 habits including sentence journaling. මේ sentence journaling කියන එක මම මේ අවුරුද්දට add කරගත්ත habit එකක්. මම මේක දැක්කේ ජේ ෂෙට්ටිගේ වීඩියෝ එකක. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට අර daily journal කරනවා කියලා daily අර පත හැලි ගොඩක් ලියන මිනිස්සෙක් නෙමෙයි. මම අර නිකන් මගේ trackers ටික maintain කරලා මගේ vision එක පොඩක් බලලා අර ඒ වගේ තමයි මට තියෙන්නේ පොඩක් අර පොඩක් මම calm down කරන එක විතරයි කරන්නේ. හැබැයි ජේ ෂෙට්ටි එක තැනක කිව්වා ඔයාගේ brain එක end of the day rest කරන්න නම් ඒකට ඕනේ perfection එකක් නෙමෙයි closure එකක්. එක sentence එකකින් ඔයාගේ දවස ඉවර කරන්න. Today I noticed something to make yourself aware about yourself plus the environment. Today I noticed the first sip of the coffee was really tasty when I'm not multitasking. Today I noticed I felt so happy when this person has commented on my video. Like that, like, you know, it's all about giving you a closure to end of the day to finish your day. So sentence journaling එක මම මේ මාස තමයි start කරන්නේ. ඉතින් ඒක මගේ habit track එකට add කරගත්තා. එතකොට දවස් 30 තියෙනවා. මම කරපු දවස් කට් කර යනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා daily reading. කලින් කිව්වා වගේ මම තාම habit එක master කරන්න try කරනවා. 3 homemade food මම එළියෙන් ගොඩක් කන ළමයෙක්. ඉතින් ගෙදර කෑම හදන එක මම පොඩක් habit එකක් විදිහට track කරන්න පටන් ගත්තා. සහ අන්තිමට මේ අවුරුද්දේ අලුත් plan එක contents. So 4 writing or creating a content or shooting. So ඒක තමයි අන්තිම එක. So මේ ටික තමයි monthly මට එන්නේ. ඊට පස්සේ මම මගේ sentence journaling එක start කරනවා සහ weekly මට plan කරගන්න තියෙන දේවල් weekly මට share කරගන්න තියෙන දේවල් මම ඉතින් එහාට ලියනවා. මේක තමයි journal එක. මෙච්චර කතා කරන්න තියෙන්නේ. So I hope this would help and happy new year, happy journaling. Thank you. Bye.